හායි ෆ්‍රෙන්ඩ්ස්. අද අපි යන්නේ දියඇලි රජදහනක් තියෙන පැත්තකට. මේ ගමනේදී මම ඔයාලට දියඇලි 8ක් ගැන කියලා දෙනවා වන්දාරම් වල කියලා බලන්න පුළුවන්. මම වන්දාරම් වල යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ vlog එක සම්පූර්ණ බලලා යන්න ස්කිප් කරන්න නැතුව විතරක් බලලා යන්න. මොකද මම ඔයාලට ගොඩක් දේවල් කියනවා vlog එකේ. යන්න ඕන තැන් බලන්න ඕන තැන් ඒවට යන පාරවල් ඔක්කොම ටික කියනවා. ඉතින් අපි ඔයාලට පහු කරන් ආවේ බලන් ඉන්නදී අපි මේක ගමන යන පටන් ගත්තේ පොසොන් දවසක. ඉතින් අපිට ඉස්සලාම හම්බුණා කිරිබත් දන්සලක්. දැන් වෙස්ටර්න් ගමන ගිහිල්ලා ඊට පහුවෙන් මේ දෙවෙනි vlog එකට තමයි මේක කරන්නේ. මේ පොසොන් දවසේ එනකොට ඉස්සලාම අපිට කිරිබත් දන්සලක් හම්බුණා. කිරිබත් දන්සලක් බැඳගෙන දෙන්න බඩ කටපුරෝගෙන එනකොට අපිට හම්බුණා පොසොන් දවසේ පෙරහැරට යන්න ගෙනතු ඇතෙක්ව එයා තාවත් බලාගෙන දන්සල් පොලින් ටිකක් බලාගෙන අපි ඉස්සරහා මුතුත්තා මන්දාරවලට හැරෙන්නේ. හැරලා යනකොට ඉස්සෙල්ලාම හම්බෙනවා දකුණු පැත්තෙන් මහ කඳුර ඇල්ල. ඒ අපි යන දවස් නම් බහැලා තිබුණේ නැහැ. ඒක වතුර තිබුණේ නැහැ. අපි මගක් ගියාට පස්සේ තමයි වහින්න ගත්තේ. අපි එද්දිම ඇල්ලේ වතුර තිබුණා. යනකොට ඔයාලට පේන්නේ අපිට හම්බුන පළවෙනි දිය ඇල්ලේ මහ කඳුර ඇල්ලේ වතුර තිබුණෙත් නැහැ. ඊට පස්සේ ඔය තමයි අපිට හම්බුනේ දෙවෙනි ඇල්ල. ඒකම සපුමල් ඇල්ල. ඒකත් වතුර තියෙන කාලේ මාර ලස්සන දිය ඇල්ලක්. මේ වතුර නැති නිසා තමයි පොඩියට වෙන්නේ. තියෙන කාලේ මාර ලස්සන දිය ඇල්ල. පාර අයිනම මේ දියනේ දෙකම තියෙනවා. අතට කොහෙවත් යන්න ඕනේ නැහැ. වාහනේ යන ගාම නැවතිලා බලන්න උනා. ඔන්න ඔතන ඊපස්සේ තමයි යන්නේ අපිට පොඩි වැස්සකට සෙට් උනේ. ඊට පස්සේ කන්ද වලට සෑහෙන වැස්සක් තිබුණා. අපි කොහොම ඉස්සරහට යද්දී මලටත් ඒ විදිහට කන්න එන්නම් කියලා කියාගෙන ඉතින් වාහනේ නවත්තලා ලස්සන කවුරු ඔය ඇල්ල ගාව තිබ්බ පන්තන්ස් වලට ගොඩ වුණා. හරිම රසට ගමේ කට්ටිය කැමති නිසා හදලා තිබ්බා. ඔය තේන්නේ කවුරු ඔය ඇල්ල. ඔකට ඔය නම ලැබිලා තියෙන්නේ ඔය කන්ද උඩින් කොණ්ඩයක් කඩා යනවා කියලා තමයි වෙහි කාලේට ඔකේ වතුර ටික පල්ල හැදෙන්නේ. හරි ලස්සනකට කියලා බලපුවම පොඩි පොදයක් තමයි ඔය වෙලාවෙත් ගන්නෙ. නමුත් පස්සේ වෙලා කරන කන්දර හොදනම වහින්න ගත්තා. වැඩි වගේ ඕනේ ඕනේ එන්නම ආයලුනේ එළමුල්ල හන්දියෙන් හැරලා දකුණට එන්න ඕන. එනකොට තමයි මේ ඇල්ල හම්බෙන්නේ මාර ලස්සනල කළු පාලන් ඇල්ල කියලා. මේකට මේ නම හම්බෙලා තියෙන්නේ ඉස්සර ඉංග්‍රීසි කාලේ ඔය කඳුකරේ තියෙන කොට පටවගෙන එන්න කරත් වලට යන්න හදලා තිබ්බලු ලී දාලා පාලමක්. ඒ පාලමට මේ ඇල්ලෙන් එන වතුරේ තියෙන දූවිලි දුමාරේ වැදිලා පාලම් ටික කළු වුණාලු. ඊට පස්සේ ගමේ මිනිස්සු ඒක කළු පාලම කියන ගත්තා. ඒ කළු පාලම එතන තියෙන නිසා තමයි ඇල්ලට කළු පාලම් ඇල්ල කියලා නම වෙන්න තියෙන්නේ. මේ වෙනකොට නම් කැලේට හොඳටම බහැලා මොන කොටේ දිගේ ගිහින් තමයි ඇල්ල ගාවට යන්න ඕනේ. ඒක නිසා බලන්න ඇල්ලේ වතුර සාමාන්‍ය පාර නෙමෙයි. දුඹුරු පාට වෙලා තිබ්බේ අපි නාන්න බලාපොරොත්තු වෙන ගිය නමුත් නාන්න ඕනේ නෑ මොකද එන්න ඇල්ලේ වතුර වැඩි වෙන ගතියක් පේන්න තුණා. කොහොමදත් කන්දර වහිනවා නම් ඇලි වල වතුර මාර්ගයට වැඩි වෙනවා. එන්න වැහිබර කාලයක් දැක්කම දිය ඇල්ලකින් නාන්නේ කොහෙත් සුදුසු වෙන්නේ නෑ. ඒත් එකම හැමදාම කියනවා කියන අනිවාර්යෙන් කියනවා ඔයාලා මේ බලන්න ඉන්න ප්ලාස්ටික් පොලිතින් ආශ්‍රය ආනෙ සිලක් දාලා ඉන්න බා. අපිට සතහන් විතරක් අරගෙන ඉන්න. ඔය දින කරුපාලෙන් ඇල්ල පල්ලන්ට තියෙන විදිහ ඈත මහල් ලස්සන දර්ශනයක් තියෙන්නේ. ආයේ ඉත කූල් වෙලා යන ඇඟත් එක්කම ඊට පස්සේ කරුපාලෙන් ඇල්ලත් බලාගෙන හරියට පොළට ගහලා බලන්න යන්න කාලේ. යනකොට ඔය මගදී හම්බෙන පොඩි දොර පාරවල් මන්දාරන් වල කියන්න ඉතින් හැමතැනම දොර පාරවල් වතුර කඩිති යෑලි දේවල් තමයි. මම යන්න බැලුවා කලින් අපි අර කලින් කළුපාලන් ඇල්ල ගාවට යනවනේ. එළමුල්ල හන්දියෙන් යන තමයි කළුපාලන් ඇල්ලට යන්නේ. ඒ පාරේ ගිහිල්ලා දකුණට පොඩි පාරක් තියෙනවා කළුපාලන් ඇල්ලට යන්නේ. ඒ වමට පාරක් තියෙනවා. එතනින් වමට ගියොත් එimhe කබරගලට යන්න පුළුවන්. හැබැයි කබරගලට ඔයාලට පොඩ්ඩක් 4 wheel එකක් හරි බයික් එකක් හරි ඒක තමයි යන්න පුළුවන් වෙන්නේ. කාර් එක වගේ වාහනයක යන්න බෑ. ඒ කිලෝමීටර් 6ක් 7ක් වගේ තමයි කබරගල තියෙන්නේ. එතනින් තව තමයි එළමුල්ල දරදෙරවලා කර කියලා පාරක් ගහලා තියෙනවා.
මම මේ කියන්නේ ආපහු මන්දාරම් වල ප්‍රධාන පාරට ඇවිල්ලා මන්දාරම් වලට යන පාරේදී එළමුල්ල ජල විදුලි බලාගාරය කියලා පාරක් ගන්නවා. ඒ පාරේ ගියාම ඔයාලට පුළුවන් පොඩි ජල විදුලි බලාගාරයක් බලා ගන්න. ඒත් එක්කම මේ ජල විදුලි බලාගාරයට පිටිපස්සෙන් තියෙනවා එළමුල්ල ඇල්ල. එළමුල්ල ඇල්ලක් කොහොම ලස්සන ඇල්ලක්. අපිට අර තනි දවසෙත් මේක කව ගන්න පුළුවන්. අපි අර රිවර්ස්ටන් ගිහිල්ලා මේ මාතලේට ආවේ. මාතලේ රිවර්ස්ටන් ඉඳන්නේ මන්දාරම් වලට ආවේ. ඒන ගමනේදී අපිට ටයිම් මදිනවා ඒ ටික ඔක්කොම මේවා කරගන්න. මේ බලා ගන්න. අපි එහෙම කෙරෙම පළපතන ඇල්ලට ආවා. මේක තමයි මන්දාරම් වල තියෙන ප්‍රසිද්ධම ඇල්ල. සහ ලස්සන ඇල්ල, උසවත් ඇල්ල. මේක පිටුදලාගේ වංශිතයට අයිති වෙන කොටසක තියෙන්නේ. අපි අතලට යනකොට ටිකට් එකක් අරගෙන තමයි යන්නේ. මෙතන ඉන්නේ තව අතලට ගිහලා තමයි ටිකට් එක ගන්න තියෙන්නේ. මේකේ පොඩි හයික් එකක් තියෙනවා යන්න ඉතින්. හැබැයි ගොඩක් මහන්සියෙන් පොඩි දුර ගමනක් වුණාට ඒ ඇල්ල ගාවට ගියාම තියෙන සමීපේ ඇඟට දාන හැඟීම ඒක වචන වලින් විස්තර කරන්න බෑ යාළුවෝ. ඔයාලත් ගිහිල්ලා බලන්න ඒ අත්දැකීම ගන්න. තව දෙයක් කියනවා මේ කතාව කොහොම යනකොට අපි මන්දාරම් නුවර හන්දියට ගිහිල්ලා කොළපතන ඇල්ලට දකුණට හැරෙන්න ඕන. එහෙම නැත්නම් කෙලින්ම තව ටිකක් දුරට ගියොත් ඔයාලට පුළුවන් මන්දාරම් නුවර view point එකක් තියෙනවා. view point එකට යන්න. දිට්ටෝලින් පස්සේ පාර පොඩ්ඩක් කැඩලා තිබ්බි අපි ගිය දවස්වල. ඒක නිසා අපි මගට ගිහලා හරවගනවා. මොකද පාලමක් තිබ්බ එක හදලා තිබුණේ හැරට සේෆ්ටි එකක් දැනුන්නේ නැහැ. මේ බස් එකක් නම් යනවලු. අපිට නම් ගන්න තුන්නේ අපිට ඔය පාරවල් ටික පුරුදු නැති හින්දා. ඔය තියෙන්නේ කොළපතන ඇල්ලට යන පාර. ඔන්න ඔතෙන් චුට්ටක් හැපෙතෙන් තමයි අපිට ටිකට්ස් ගන්න තියෙන්නේ. ටිකට්ස් උත් අරගෙන ඉස්සරහට ගියා. කොළපතන ඇල්ලේ තියෙන මීටර 50ක් 30ක් විතර උසක් තියෙන පත්තු කීපයකට හැදලා තියෙන මාර ලස්සන දිය ඇල්ලක්. ඒ ඇල්ල බලන්න යන අතරමඟ තියෙන නීතුම කඳු ටික ඒ සීතල ඒක ඇත්තටම මේ මල් වල තියෙන ලස්සන එක එක විදිහේ මල් ಜಾති බලා ගන්න පුළුවන් පරිසර පද්ධතිය තුළ. ඊට අමතරව මේ හැමතැනම බෝඩ්ස් නම් මම ගහලා තියෙනවා. මෙතන විස්තර කීපයක් දෙනවා පිළිගන්නවා සංදර්ශන වනාන්තරයට අයිති කොටසක්. ඉතින් අපි දවල් දානවා රක්ෂිත වනාන්තරයක් එච්චනම අපිට මේක පොලයක්වත් කඩන්න අයිතියක් නැහැ. අනිත් එක තමයි වඩාත් අපි ඔය වගේ තැන් වලට ගිහිල්ලා ඒ තියෙන පරිසර පද්ධතිය හානි වෙන විදිහට කිසි දෙයක් කරන්න හොඳ නැහැ. ඒවා ඉස්සරහට ඉන්න කට්ටියලා බලන්න අපි බලනවා වගේම අනිත් කට්ටියත් ඇවිල්ලා මේ තැන් වල ලස්සන බලන්න මේ පරිසරය විඳින්න මේවා මේ විදිහටම තියලා එනවා. මේ තියෙන්නේ රක්ෂිතය ගැන විස්තර ටිකක් ඒක ඉන්න සත්තු ගැන එහෙම ටිකක්. ඉතින් අමාරුවෙන් කිලෝමීටරයකට පොඩ්ඩක් වැඩි හයික් එකක් තියෙනවා මම දන්නේ යන්න. අපි අමාරුවෙන් මේ ගමන ගියා. මම ඔයාලට කබරගල ඇල්ල ගැන තව විස්තරයක් කියන්න. මම කිව්වා කළුපාලන් ඇල්ල ගාවින් තව ටිකක් උඩහට කිලෝමීටර් 7ක් විතර ගියාම කබරගල ඇල්ල කියලා ඇල්ලක් තියෙනවා කියලා. ඒ ඇල්ලත් මාර ලස්සන ඇල්ලක්. ඒ ඇල්ලෙන් තමයි මම අර කිව්වේ එළමුල්ල ජල විදුලි බලාගාරයට පොඩි විදුලි බලාගාරයක්. ඒකට බට ටික අරන් ඇවිල්ලා තියෙන්නේ ඒ කබරගල වෙනත් තමයි. ඒ කබරගල ඇල්ලේම පහළ එක තමයි මම කිව්වේ එළමුල්ල ඇල්ල කියලා. මේ දෙකම එක ජල ප්‍රභවයකින් තමයි ඇලි දෙකම හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇතිනිවල ඇල්ලයි කළුපාලන් ඇල්ලයි අතර තියෙන එකම ගඟේ ස්ථාන දෙක. අන්න ඔය දම්පාරත් එක්ක මාර සමීපයක් තිබ්බැංගට සාසෙට්ටක් ඉස්සරහින් මාරට ඈතින් තියෙන මාර ලස්සන දියැල බලා ගන්න පුළුවන්. මේ ටිකක් දුර ගමනක් යන්න තිබ්බට ඇත්තටම එතන නිවෙන දර්ශනයක් තමයි ලස්සන. අට්ටු කීයකට දියැල කඩාගෙන යනවා කියලා. දියැල පාමුලටම ගියා. මේ දියැලට ওই නම හම්බෙලා තියෙන්නේ ඒ කාලේ හිටපු රජකුමාරිකාවක් කෑම උත්පාදනය කරන කොළපතකින්. කොළපතකින් බත් උතන් කෑම උතන් ගෙනලා උතන තියාන කාලා ඒ කොළපත ඔය ඇල්ල ගාව දාලා ගිහිල්ලා තියෙන නිසා තමයි කොළපතන ඇල්ල කියලා ඔකට නම වෙලා තියෙන්නේ. මේ ඇල්ල ළඟට වඩා ඈතට තමයි ලස්සනම view එකක් තියෙන්නේ.
තව දෙයක් කියන්න දෙනවා. ඔය ඇල්ල බලන්න යනවා නම් ඔය ඇල්ලෙන් තව ටිකක් උඩට ගියාම ඔතනින් අපි දැනන් හිටියෙත් නේ මම පස්සේ දැනගත්තේ ආපහු ගමටත් ආවට පස්සේ ඔන්න ඔය දොළපාර පොඩ්ඩක් ක්‍රොස් කරලා ගියාම එතනින් අඩිපාරක් තියෙනවලු මීටර් 300ක් 400ක් විතර උඩට යන්න. එතනත් තව view point එකක් තියනලු. ඔය අපි අතරමඟ එන ගමන් හම්බෙච්ච කොඩි දොළපාරක් බලන්න පේන නැද්ද උතන තියෙනවා ලොකු යකඩ කෑල්ලක්. ලොකු යකඩ කෑල්ලක් කියන්නේ ඔක පාලමකින් ගලවගෙන ආපු කෑල්ලක්. දිට්ටවලට තමයි ගලවන් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ ඉතින් මන්දාරම් වල කරන හැම තැනම පොඩි පොඩි දොළපාරවල් තියෑලි වගේ නම් අඩුවක් නැහැ ලස්සන පරිසරය. ඔයාලා මන්දාරම් වල යනනම් පොඩි කමෙන්ට් එකක් දාන්න. පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් මම දන්නවා නවතින්න තැන්. අපි ගිහලා සෑහෙන දේවල් හොයාගත්තා. අපි ඊගාට ගියේ ඇතිනිවල ඇල්ල බලන්න. ඇතිනිවල ඇල්ල කියන්නේ මහා පාරේ ඉඳන් මීටර් 100ක් වගේ පොඩි දුරක් යන්න තියෙන පාර අයිනෙම තියෙන ලස්සන දියැල්ල. අපි මේක තමයි අවසාන දියැල්ල විදිහට බලන්න ගියා මම දන්නවනේ. මොකද අපිට ටයිම් නැතුව ගියා. අපි ආපහු සෑහෙන දුරක් එන්නත් ඕනකම තිබුණා. ඔයාලට ඕනනම් ඔන්න ඔතනින් නාන්නත් පුළුවන්. දියැල්ලේ පහළ නාන්නත් පුළුවන්. ඇතිනිවල ඇල්ල හරිම ලස්සනයි. කොහොමද නගින්නවද? මම කියන්නේ මේ ඇල්ලට ඔය නම ලැබිලා තියන්නේ ඔය දියැල්ලට ගසාගෙන ආපු ඇතින්නියක්. ඔය දියැල්ලේ පල්ලෙහා තියෙන ජලාශයට වැටෙන ඉඳලා ගමේකට හම්බෙලා තියෙනවා. ඉස්සර මේක නිසා තමයි ලෝකෙට ඇතිනිවල ඇල්ල කියන නම දාලා තියෙන්නේ. ඉතින් නගර තියෙන කාර්යවල ඉඳලා ගමක තියෙන සුන්දර අසිරිය විඳිනවා. යන්න මොන තරම් තමයි මන්දාරම් වල කියන්නේ. මේක පොළවෙන එක දවසින් ගිහිල්ලා යන්න පුළුවන්. හැබැයි ඔය කිව්ව දියාලි අතටම යන්න බැරි වෙයි එතකොට. දවස් දෙකකට ප්ලෑන් කරගත්තොත් වඩා හොඳයි. ඉතින් ඔයාලා වීඩියෝ එක බලුවා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඔයාලා ෂෙයා කරන්න. ඒව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ ඊගා බ්ලොග් එකෙන් එහෙනම් අපි හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.